ඔයා පාරිභෝගික ඉන්න බඩු අලෙවි කරන කෙනෙක් නම් කවදාවත් හිතුවේ නැති පැත්තක් ගැන තමයි අද මම කියන්නේ. මේකට කියන්නේ loss leader strategy කියලා. හිතන්න ඔයාට තියෙන සිල්ලර කඩයක්. සිල්ලර කඩනේ ඉතින් හැමතැනම තියෙන්නේ. ඒ හින්දා ඔයාගේ කඩේට එන සෙනග අඩුයි. මොකද ඔයාගේ කඩේත් කිසිම විශේෂත්වයක් නැහැ. තවත් ඒක සිල්ලර කඩයක් විතරයි. දැන් කොහොමද අපි ඒ කඩේ වෙන කඩවලට වඩා වෙනස් කරන්නේ? හිතන්න ඔයාගේ කඩේ තියෙන සබන්. දැන් ඔයා කරන්න ඕන ඔය සබන් වල මිල ඔයාට ලැබෙන ගානට අඩු කරන එක. ඒ කියන්නේ ඔයාට සබන් විකුණලා සත පහක්වත් ලාභයක් නැහැ. සාමාන්‍යයෙන් සබන් කෑල්ලකින් කඩේට තියෙන 120ක් විතර වගේ ලාභයක්. දැන් ඔයා කරන්නේ කඩේ ඉස්සරහා බෝඩ් එකක් ගහනවා සියලුම සබන් වර්ගවල මිල 120කින් අඩු කර ඇත කියලා. නැත්තම් ගහනවා සියලුම සබන් සඳහා ලංකාවේ අඩුම මිල කියලා. දැන් මොකද වෙන්නේ? ඔයාගේ කඩේට වෙනවා මිනිස්සු සබන් ගන්න. එයාලා ඇවිත් සබන් විතරද ගන්නෙ? නෑ. අනිත් බඩුත් ගන්න. මේකෙන් කලේ මොකද්ද? ඔයාගේ කඩේට එන පාරිභෝගිකයෝ එන ප්‍රමාණය වැඩි කරපු එක. සබන් පාඩුවට දුන්නත් ගැටලුවක් නෑ. ඒ වෙච්ච පාඩුවට වඩා වැඩි ලාභයක් දවස් අවසානයේ ඔයාට වැඩි පාරිභෝගිකයින් පිරිසක් ආපු හින්දා ලැබිලා. පාරිභෝගිකය ඇදලා ගන්න එක භාණ්ඩයක් පාඩුවට හෝ ලාභයක් නැතුව විකුණනවා. මේ වැඩේ හොඳටම කරනවා ලංකාවේ සුපිරි වෙළඳසැල්. ඔයත් කඩයක් කරනවා නම් කළ බලන්න.